තානාපතිවරුන් විතරක් නෙවෙයි ඇමතිවරු ඒ වගේම ජනාධිපතිවරු දක්වා මේ ටාගට් දෙන එකසේ පාලන ඉතාම වැදගත්. දැන් ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ අපි හිතන විදිහට මේ හොඳ ජනාධිපතිවරු පත් කරලා හොරකම් කරන්න නැතුව ඉඳලම නෙවෙයි. නෑ. Tamanට පවරපු කාර්ය කොච්චර කාර්යක්ෂමව කරනවාද කියන කාරණාව මනිනවා. ඒකට ඔය KPI කියලා ස්ටෑන්ඩඩ් තියෙනවා. ඒක ක්‍රම තියෙනවා. එතකොට ඒ වගේම යාට ඇසයින්මන්ට් එකක් තියෙනවා. ලෝකේ දැන් දියුණු රටවල් ගොඩකට ඇමතිවරයෙක් පත් කරොත් ඒ ඇමතිවරයාට ඇමතිවරයාගේ අවුරුද්ද කාලය ඇතුලේ එයා කළ යුතු වැඩ ටිකක් තියෙනවා. දැන් ලංකාවේ මට පේන්නේ ජනාධිපතිවරයාගේ දක්වාම එහෙම ඇසයින්මන්ට් එකක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ දේශපාලන කතා කරන්න වේදිකාව. දැන් මට හොඳටම දැනෙන දේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තාම සෞඛ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත කරන්න තියෙන කාලය බැලුබැල්මටම ඉතාම අඩුයි. එතකොට සෞඛ්‍ය සේවාවේ විසඳන්න ඕනේ ප්‍රශ්න ඊළඟට විසඳන්න ඕනේ ලේකම්වරයා. ලේකම්වරයාටත් කාලය අඩුයි. එතකොට මේ තානාපතිවරුන්ගෙන් පටන් ගත්ත දේ හොඳ දෙයක් කවුරු හරි ටාගට් දෙන්න ඕනේ.